අයිබෝල් ළමයි අපි අද එදා නවත්තපු 2016 ප්‍රශ්න පත්‍රයේ ඉතිරි කොටස සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එදා ප්‍රශ්න 20ක් සාකච්ඡා කරලා ඉවර කරා. අද තියෙන්නේ 21 වෙනි ප්‍රශ්නේ ඉඳන්. බලමු අපි 21 වෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා. 21 වෙනි ප්‍රශ්නේ අහනවා වැඩිවීම බැර අඩුවීම හර යන දිත්ත සටහන් මූලධර්මය නිරූපණය වන ගිණුම වන්නේ. දීලා තියෙනවා පිළිතුරු විදියට දුන් වට්ටම් ගිණුම, මුදල් ගිණුම, ගැනුම් ගිණුම, ප්‍රාග්ධන ගිණුම. එතකොට දැන් අපි බලන්න ඕන වැඩිවීම බැර අඩුවීම හර යන දිත්ත සටහන් මූලධර්මයේ නිරූපණය වෙන ගිණුම මොකක්ද කියලා. එතකොට අපිට පෙන්වන්න පුළුවන් ගිණුම් වර්ග පහක් තියෙනවා. වත්කම්, වියදම්, හිමිකම්, ආදායම්, වගකීම්. ඔය ගිණුම් වර්ග පහේ වැඩිවීම බැර අඩුවීම හර වෙන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා හොයාගන්න ඕන. වත්කම් ගිණුම වැඩිවීම වෙන්නේ හර. අඩුවීම බැර. වියදම් වැඩිවීමත් හර අඩුවීම බැර. එතකොට වත්කම් වියදම් ගිණුමක් වෙන්න බෑ. ඊට පස්සේ මෙතන තියෙනවා හිමිකම් ගිණුම. හිමිකම් වැඩිවීම බැර. අන්න වැඩිවීම බැර තියෙන එකක් තියෙනවා. එතකොට හිමිකම් ගිණුමක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අඩුවීම හර වෙන්න ඕනේ. ආදායම් වලත් වැඩිවීම බැර අඩුවීම හර වෙලා තියෙනවා. වගකීම් වලත් වැඩිවීම බැර අඩුවීම හර. එතකොට 21 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදියට එන්න ඕන අනිවාර්යෙන් එක්ක හිමිකම් ගිණුමක් ආදායම් ගිණුමක් නැත්නම් වගකීම් ගිණුමක්. එතකොට තියෙනවා පළවෙනි පිළිතුර දුන් වට්ටම් ගිණුම. දුන් වට්ටම් කියන්නේ වියදමක්. වියදමක් වැඩිවීම හරනේ වෙන්නේ. එතකොට වැඩිවීම බැර කියන උත්තරයක් අපිට ඕනේ. එතකොට වියදම් වල වැඩිවීම හර. එතකොට දුන් වට්ටම් ගන්න බෑ. මුදල් කියන්නේ වත්කම් ගිණුම. එතකොට වත්කම් වලත් වැඩිවීම හර අඩුවීම බැර. එතකොට මේ පිළිතුර ගන්නත් බෑ. ගැනුම් ගිණුම කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම හර අඩුවීම බැර. ඒ හින්දා මේ පිළිතුර ගන්නත් බෑ. හතරවෙනි පිළිතුර විදිහට දීලා තියෙනවා ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම අයිති වෙන්නේ හිමිකම් ගිණුම් වර්ගයට. හිමිකම් ගිණුම් වල වැඩිවීම බැර අඩුවීම හර. එතකොට අපිට මෙතන අහන ප්‍රශ්නෙත් අහන්නේ වැඩිවීම බැර අඩුවීම හරවන පිළිතුර තියෙන ගිණුම් වර්ගයක් අහන්නේ. එතකොට ඒ ගිණුම තමයි ප්‍රාග්ධන ගිණුම. ඒතර පිළිතුරු විදිහට අපිට බාර ගන්න වෙන්නේ අංක 4. ඊට පස්සේ තියෙනවා 22 වෙනි ප්‍රශ්නය. 22 වෙනි ප්‍රශ්නයේදී අහන්නේ ව්‍යාපාරයක් රුපියල් 3000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්නලු. පිළිතුරු දීලා තියෙනවා. අපි දැන් බලන්න ඕනේ ව්‍යාපාරයක් රුපියල් 3000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවුවහම. රක්ෂණ ගාස්තු මුදලින් ගෙවුවහම මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ගෙවීම් වවුචරය. මූලාශ්‍ර ලේඛනයේ ගෙවීම් වවුචරය. මූලික පොත වෙන්නේ මුදල් පොත. එතකොට පිළිතුර වෙන්න ඕන පිළිවෙලින් යහන්නේ මූලාශ්‍ර ලේඛනය ඉස්සලා තියෙන්නේ ඊට පස්සේ තමයි තියෙන්නේ මූලික පොත. එතකොට මූලාශ්‍ර ලේඛනයේ ඉස්සරහින් තියෙන මූලික පොත පස්සෙන් තියෙන පිළිතුර තමයි ගෙවීම් වවුචරය මුදල් පොත. ගෙවීම් වවුචරයේ මුදල් පොත පිළිතුර විදියට ගන්න වෙන්නේ පිළිතුර අංක 3. ඊට පස්සේ 23 වෙනි ප්‍රශ්නය. 23 වෙනි ප්‍රශ්නය අහන්නේ බැංකු සැසඳුම් පාඩමේ. 23 අහන ප්‍රශ්නය තමයි 2016 3.31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හරශේෂය රුපියල් 15600ක් වූ අතර එදිනට බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය රුපියල් 15100ක් විය. මෙම වෙනසට හේතු ගනුදෙනුව තමයි අපෙන් අහන්නේ. ගනුදෙනුව දීලා තියෙනවා ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ රක්ෂණ වාරිකය 500යි. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් 500යි. බැංකුවට ඍජුවම ලැබී ඇති ණයගැති ප්‍රේෂණ 500යි. බැංකුවට ඍජුවම ලැබී ඇති ලාභාංශ 500යි. මෙහෙම ප්‍රශ්නයකදී අපි බලන්න ඕනේ ඉස්සරලාම දැන් ශේෂය අඩු වෙලා තියෙන්නේ බැංකුව හදන බැංකු ප්‍රකාශනයේද ව්‍යාපාරය හදන බැංකු ගිණුමේද කියන. මෙතන දැන් අගේ අඩු වෙලා තියෙන්නේ 15100 වෙලා තියෙන්නේ බැංකු ප්‍රකාශනයට අනුව ඒ කියන්නේ බැංකුව හදපු එකේ තමයි 15100 වෙලා තියෙන්නේ.
අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු ගන්නදී බලන්න ඕන එතකොට අඩු අගේ එන්න හේතු කරුණු මොකක්ද කියලා. දැන් ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ රක්ෂණ වාරික හින්දා ඉස්සරලාම බැංකුව ගෙවන්නේ. බැංකුව 500ක් ගෙවන හින්දා බැංකුවේ අගේ තමයි අඩු වෙලා තියෙන්නේ. එතකොට ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ රක්ෂණ වාරික වලින් බැංකු ප්‍රකාශනයේ තමයි අගය 500ක් අඩු වෙන්නේ. බලමු ඊළඟ මේ පිළිතුරේ මොකද්ද වෙන්නේ කියලා. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් රුපියල් 500. නිකුත් කරන්නේ කවුද ඉස්සරලාම? ව්‍යාපාරය. ව්‍යාපාරයේ තමයි බැංකු ගිණුම් හදන්නේ. එතකොට අගේ අඩු වෙන්නේ ඉස්සරලාම බැංකු ගිණුමේ. දැන් මෙතන අහන්නේ බැංකු ප්‍රකාශනයේ අගේ අඩු වෙන උත්තරනේ. එතකොට දෙක ගන්න බෑ. තුන්වෙනි එකේ තියෙන්නේ බැංකුවට ඍජුවම ලැබී ඇති ණය ගැති ප්‍රේෂණ. කෙලින්ම බැංකුවට ණය ගැතිය ගෙනල්ලා සල්ලි ටික දානවා. එතකොට අගේ වැඩි වෙන්නේ බැංකු ප්‍රකාශනයේ. අගේ වැඩි වෙන පිළිතුරක් නෙමේ ඕන බැංකු ප්‍රකාශනයේ අගේ අඩු වෙන පිළිතුරක් තමයි අපිට ඕන. ඊට පස්සේ හතරවෙනි එකේ තියෙනවා බැංකුවට ඍජුවම ලැබී ඇති ලාභාංශ රුපියල් 500යි. බැංකුවට ඍජුවම ලාභාංශ හම්බුනහම වෙන්නේ බැංකු ප්‍රකාශනයේ අගය වැඩි වෙනවා. දැන් අපි හොයන්නේ බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය අඩු වෙච්ච එකට හේතුව අඩු වෙන්න හේතු වෙන්නේ පිළිතුර අංක 1 ස්ථාවර නියෝග මත ගෙවූ රක්ෂණ වාරිකයේ රුපියල් 500. එතකොට පිළිතුරු විදියට බාර ගන්න වෙන්නේ පිළිතුරු අංක 1. ඊට පස්සේ අපි යනවා 24 වෙනි ප්‍රශ්නයට. 24 වෙනි ප්‍රශ්නය අහනවා හිත හොඳ ස්ටෝර්ස් පැකට් එකක් රුපියල් 200 බැගින් ටොෆි පැකට් 10ක් ණයට විකුණු අතර එහිදී අඩු කළ වෙළඳ වට්ටම 10%ක් විය. මෙම ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ දුන් වට්ටම රුපියල් 200කින් වැඩි වෙනවලු. විකුණුම් ආදායම රුපියල් 2000කින් වැඩි වෙනවලු. ණය ගැති වටිනාකම රුපියල් 2000කින් වැඩි වෙනවලු. ණය ගැති වටිනාකම 1800කින් වැඩි වෙනවලු. දැන් මෙතන එක පැකට් එකක් රුපියල් 200යි පැකට් 10ක් ණයට විකුණනවලු. හැබැයි දෙන්නවලු වෙළඳ වට්ටම. එතකොට අපි බලන්න ඕනේ දැන් මේකේ එක පැකට් එකක් 200යි පැකට් 10ට 2000යි. මුළු ණයට විකුණුම් වටිනාකම නම් 2000යි. හැබැයි 110ක වෙළඳ වට්ටමක් දෙනවා. 2000ට 110ක වෙළඳ වට්ටමක් බලපුවාම 200යි. ඇත්තටම විකුණුම් වටිනාකම හොයාගන්නේ කොහොමද? 2000යි මුළු විකුණුම් ඒකෙන් වට්ටම අඩු වෙනවා 200. එතකොට ඇත්තටම විකුණලා තියෙන්නේ 1800ක. 1800ක් තමයි වෙන්නේ. දැන් මෙතන වට්ටම් ගැන කතා කරන හින්දා වට්ටම් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන කොටස් දෙක තමයි එකක් වෙළඳ වට්ටම අනිත් එක තමයි මුදල් වට්ටම. වෙළඳ වට්ටම් ව්‍යාපාරයක ගිණුම් ගත කරන්නේ නැහැ. මුදල් වට්ටම් වර්ග දෙකයි දුන් වට්ටම් සහ ලද වට්ටම්. දැන් මෙතන දෙන්නේ වෙළඳ වට්ටමන්නේ. ඒ හින්දා වෙළඳ වට්ටම ගිණුම් ගත කරන්නේ නැහැ. එතකොට අපිට මෙතන පිළිතුරු විදියට ගන්න වෙන්නේ 1800කින් මොනව වැඩි වෙනවද? මෙතන වැඩි වෙනවා එක්ක විකුණු නැත්නම් ණය ගැති. එතකොට දිස්සටහන වෙන්නේ මේකේ හරි එකේ ණය ගැති ගිණුම හර 1800යි විකුණුම් ගිණුම බැර 1800යි. ණය ගැති වැඩි වෙනවා 1800කින් විකුණුම් වැඩි වෙනවා 1800කින්. බලමු එතකොට මේ පිළිතුරු අතරින් මොකක්ද දෙන්න ගැලපෙන පිළිතුර කියලා. දුන් වට්ටම් 200කින් වැඩි වෙනවා නෑ. වට්ටම් පිළිබඳ එන්නේ මෙතන වෙළඳ වට්ටමක් දෙන හින්දා වෙළඳ වට්ටම් ගිණුම් ගත කරන්නේ නෑ. විකුණුම් ආදායම 2000කින් වැඩි වෙනවා. 2000කින් වැඩි වෙන්නේ වෙළඳ වට්ටම දෙන හින්දා මෙතන 200 අඩු වෙනවා. ණය ගැති වටිනාකමත් 2000කින් වැඩි වෙන්නේ වෙළඳ වට්ටම නිසා. ණය ගැති වටිනාකම ඇත්තටම වැඩි වෙන්නේ 1800කින්. එතකොට පිළිතුරු විදිහට අපිට ගන්න වෙන්නේ අංක 4 ණය ගැති වටිනාකම රුපියල් 1800කින් වැඩි වේ. ඊළඟට අපි යනවා 25 වෙනි ප්‍රශ්නයට. 25 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ සුළු මුදල් ආශ්‍රයෙන්. අමරගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමයේ වටිනාකම රුපියල් 2000යි. 2016 1.31 දිනට සුළු මුදල් භාරකරු සතුව තිබූ මුදල රුපියල් 100ක් වූ අතර 2016 2.1 දින සිට
ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමයේ වටිනාකම රුපියල් 3000ක් දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී. 2016 2.1 දින සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීමට අදාළ නිවැරදි දිත්ත සටහන කුමක්ද කියලා අහනවා. නිවැරදි දිත්ත සටහන මොකක්ද කියලා අපෙන් අහනවා. දිත්ත සටහන් 4ක් දීලා තියෙනවා. අපි බලමු දැන් මේක කොහොමද විසඳගන්නේ කියලා. අමරගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමය 2000යි වෙන්නේ ජනවාරි මාසයේදී. හැබැයි ජනවාරි මාසයේ අවසානයේ සුළු මුදල් බාරකරු සතුව තියෙන්නේ රුපියල් 100යි. 2.1 සිට සුළු මුදල් අග්‍රමය 3000ක් දක්වා වැඩි කරනවා. 2000ට තිබ්බ සුළු මුදල් අග්‍රමය 3000 දක්වා වැඩි කරනවා. එතකොට අපෙන් අහනවා 2.1 දින සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීමට අදාළ දිත්ත සටහන මොකක්ද කියලා. අපි එතකොට බලමු 2016 1.1ට 2000යි අග්‍රමය. ජනවාරි මාසයේ ඉතුරු වෙලා තියෙන 1.31ට 100යි. එතකොට ජනවාරි මාසයේ වියදම් වෙලා තියෙනවා 1900ක්. දැන් පෙබරවාරි මාසයේ නැත්තම් දෙවනි මාසයට යද්දී අග්‍රිමය වැඩි කරනවලු 3000කින්. දැන් අතේ තියෙන්නේ කීයද? 100යි. එතකොට තවත් ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරු දෙන්න ඕන රුපියල් 2900ක්. එතකොට දිත්ත සටහන වෙන්නේ සුළු මුදල් පොත හර වෙනවා 2900ක්, මුදල් පොත බැර වෙනවා 2900ක්. එතකොට නිවැරදි පිළිතුරු විදිහට අපිට බාර ගන්න වෙන්නේ සුළු මුදල් පොත හර 2900යි, මුදල් පොත බැර 2900යි. පිළිතුර අංක 2. ඊළඟ ප්‍රශ්නය 26 වෙනි ප්‍රශ්නය. රෙදිපිලි ව්‍යාපාරයක මූලික පොත්වල සටහන් කර තිබූ ගනුදෙනු දෙකක් පහත දැක්වේ. ඒ තමා මොරටු ලීබඩු වෙළඳුන්ගෙන් රුපියල් 50000ක ලීබඩු ණයට ගැනීම. B තමා රුපියල් 30000ක රෙදිපිලි තොගයක් කපිලට ණයට විකිණීම. අපෙන් අහන ප්‍රශ්නය තමයි ඉහත A හා B ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීමේදී භාවිතා කළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්නලු. අපෙන් අහන්නේ මූලාශ්‍ර ලේඛන. මෙම ව්‍යාපාරය මොකක්ද කියලා ඉස්සරලාම බලා ගන්න ඕනේ. මෙම ව්‍යාපාරය තමයි රෙදිපිලි ව්‍යාපාරය. හරි. ඊට පස්සේ ඒවල කියන්නේ මොනව ගන්නවද? මොරටු ලීබඩු වෙළඳගෙන්ගෙන් ලීබඩු ණයට ගැනීම. එතකොට රෙදිපිලි ව්‍යාපාරයක ලීබඩු ගන්නවා කියන්නේ ඒ ව්‍යාපාරයේ ප්‍රයෝජනෙට. ව්‍යාපාරයේ ප්‍රයෝජනෙට ගන්න වත්කම්, ණයට ගන්න වත්කම් අපි දාන්නේ පොදු ජර්නලේ. දැන් අහන්නේ මෙතන මූලික පොත නෙමෙයිනේ, මූලාශ්‍ර ලේඛනය. එතකොට පොදු ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි ජර්නල් වවුචරය. ඊට පස්සේ B වල කියන්නේ රුපියල් 30000ක රෙදිපිලි තොගයක් කපිලට ණයට විකිණීම. හරි. රෙදිපිලි ව්‍යාපාරයක රෙදිපිලි ණයට විකුණනවා. රෙදිපිලි ණයට විකුණුම් දාන්නේ විකුණුම් ජර්නලයේ. විකුණුම් ජර්නලයේ දානවා කියන්නේ මූලික පොත විකුණුම් ජර්නලය නම් මූලාශ්‍ර ලේඛනය වෙන්නේ විකුණුම් ඉන්වොයිසිය. එතකොට පිළිතුරු විදියට බාර ගන්න වෙන්නේ ජර්නල් වවුචරයයි විකුණුම් ඉන්වොයිසියයි. පිළිතුර 3. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා 27 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක් ණය හිමියෙකුට චෙක් පතකින් ගෙවීම සටහන් කිරීමට අදාළ වන මූලික පොත. ව්‍යාපාරයක් ණය හිමියෙකුට චෙක් පතකින් ගෙවීම. පිළිතුර තමා මුදල් ගිණුම, ගෙවීම් වවුචරය, බැංකු ගිණුම, පොදු ජර්නලය. චෙක් පත් ආශ්‍රිත ගනුදෙනු අපි දාන්නේ බැංකු ගිණුමේ. එතකොට මූලික පොත වෙන්නේ බැංකු ගිණුම. පිළිතුර 3. ඊළඟට තියෙනවා අපිට කතා කරන්න 28 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ ගිණුම්කරණයේ සිදු වූ වරදක් නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහනකි. ජර්නල් සටහන තමා කාර්යාල උපකරණ ගිණුම හර 40000යි, කාර්යාල වියදම් ගිණුම බැර 40000යි. අපෙන් අහනවා ව්‍යාපාරයේ ගිණුම් තැබීමේදී සිදු වී ඇති වරද කුමක්ද කියලා. දැන් අපිට නිවැරදි කිරීමේ සටහන දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ
වෙලා තියෙන වැරද්ද මොකද්ද කියලා. පිළිතුරු විදිහට දීලා තියෙනවා 1 කාර්යාල වියදම් රුපියල් 40000ක් කාර්යාල උපකරණ ගිණුමට හර කර තිබීම. දෙකට කියනවා රුපියල් 40000ක කාර්යාල උපකරණ අත්පිට මුදලට ගැනුම් සම්පූර්ණයෙන් ගිණුම් පොත්වල සටහන් නොවීමලු. 3 කියනවා කාර්යාල වියදම් රුපියල් 40000ක් ගෙවීම සම්පූර්ණයෙන්ම ගිණුම් වල සටහන් නොවිලලු. 4 කියනවා කාර්යාල උපකරණ ගැනුම් රුපියල් 40000 කාර්යාල වියදම් ගිණුමට හර කර තිබීමලු. අපි දැන් එකින් එක අරගෙන කතා කරලා බලමු නිවැරදි කිරීමේ සටහන මොනවද එන්නේ මේ වැරදි වලට කියලා. පළවෙනි වැරද නිවැරදි කරන්නේ කාර්යාල වියදම් 40000 කාර්යාල උපකරණ ගිණුමට හර කරලා. මෙහෙම ගානක් දුන්නාම අපි ඉස්සරලාම වරද ගිණුම් ගත කරගෙන ඉන්න ඕනේ. වරද ගිණුම් ගත කරන්න ගිණුම් වර්ග දෙකක් ඕනේ. කාර්යාල වියදම් ගිණුමයි කාර්යාල උපකරණ ගිණුමයි. දැන් මේ දෙකේනේ වැරද්ද වෙලා තියෙන්නේ. වැරද්ද තමා කාර්යාල වියදම් 40000 දාලා තියෙන්නේ කොහෙටද? කාර්යාල උපකරණ ගිණුමට. ඔන්න. කාර්යාල උපකරණ ගිණුමට තමා දාලා තියෙන්නේ. ඒක වැරදි. මේක හරි ගස්සන්න නම් කරන්න ඕනේ. කාර්යාල උපකරණ ගිණුමට හර කරපු 40000 බැර කරන්න ඕනේ. ඊට පස්සේ ඒක දාන්න ඕන කොහෙටද? හරි වියදම තියෙන්නේ කාර්යාල වියදම් වලට. කාර්යාල වියදම් වලට හර වෙන්න ඕන හින්දා ඒක කාර්යාල වියදම් වලට හර කරා. එතකොට මේකේ වරද නිවැරදි කරපුවාම දිත්ත සටහන වෙන්නේ කාර්යාල වියදම් ගිණුම හර 40000යි කාර්යාල උපකරණ ගිණුම බැර 40000යි. එතකොට ඒක නෙමෙයිනේ උඩ නිවැරදි සටහන දීලා තියෙන්නේ. උඩ දීලා තියෙන්නේ කාර්යාල උපකරණ ගිණුම හර 40000යි වියදම් ගිණුම බැර 40000යි. එතකොට පළවෙනි පිළිතුර බාර ගන්න බෑ. දෙවෙනි එක කියනවා රුපියල් 40000 කාර්යාල උපකරණ අත්පිට මුදලට ගැනීම සම්පූර්ණයෙන් සටහන් වෙලා නැහැ. සම්පූර්ණයෙන්ම සටහන් වෙලා නැත්නම් අත්පිට මුදලට ගත්තාම කාර්යාල උපකරණ ගිණුම හර වෙනවා 40000යි මුදල් පොත බැර වෙනවා 40000යි. ඒකත් පිළිතුරු විදියට බාර ගන්න බෑ. ඊළඟ පිළිතුර විදියට දීලා තියෙන්නේ කාර්යාල වියදම් රුපියල් 40000ක් ගෙවීම සම්පූර්ණයෙන් ගිණුම් වලින් සටහන් නොවීම. ඒකත් සම්පූර්ණයෙන් සටහන් වෙලා නැහැ. එතකොට වෙන්නේ මුදල් පොත බැර වෙනවා 40000 කාර්යාල වියදම් ගිණුම හර වෙනවා 40000. ඒකත් පිළිතුරු විදියට ගන්න බෑ. ඊළඟට හතරවෙනි එකේ කියනවා කාර්යාල උපකරණ ගැනුම් 40000 කාර්යාල වියදම් වලට හර කරලා. ඉස්සරලාම අපි මෙහෙම එකක් දුන්නාම ගිණුමක් ගහලා වරද දාගන්නවා. වරද දාගත්තාම වෙන්නේ උපකරණ ගැනුම් 40000 හර කරලා තියෙන්නේ කොහෙටද? කාර්යාල වියදම් වලට. ඒක හරි ගස්සන්න කරන්නේ අපි කාර්යාල වියදම් වලට හර කරපු එක අයින් කරන්න බැර කරනවා 40000. හරියට මෙන්න ඕන ගැනුම් කාර්යාල උපකරණ වලට ගැනුම් හින්දා ඒක කාර්යාල උපකරණ වලට හර කරනවා. එතකොට නිවැරදි දිත්තටහන වෙන්නේ කාර්යාල උපකරණ ගිණුම හර 40000යි කාර්යාල වියදම් ගිණුම බැර 40000යි. අපිට පිළිතුරු විදිහට බාර ගන්න වෙන්නේ පිළිතුරු අංක 4 කාර්යාල උපකරණ ගැනුම් රුපියල් 40000ක් කාර්යාල වියදම් ගිණුමට හර කර තිබීම තමා වරද වෙලා තියෙන්නේ. මේ වගේ ගානක් දුන්නාම ඉස්සරලාම වැරද්ද ගිණුම් ගත කරලා ඊට පස්සේ හරි ගස්සන විදිය දාලා තමයි අපි වරද නිවැරදි කිරීමේ දිත්ත සටහන් ලියන්නේ. අපි ඊළඟට යනවා 29 වෙනි ගානට. 29 වෙනි එකේ තියෙන්නේ පහත ස්ථන සඳහන් නිවැරදි පිළිතුර තෝරන්නලු. ප්‍රශ්නය තමා ලද වාර්ෂික සමාජික මුදලට එකතු වෙනවලු වර්ෂය සඳහා හිග සමාජික මුදල ස්ථනට එන නම මොකක්ද කියලා අපෙන් අහන්න. දැන් ලද සමාජික මුදල කියන්නේ අවුරුද්දේ මුදලින් හම්බෙච්ච මුදල් ප්‍රමාණය. හිග ටික එකතු වෙනවා. වර්ෂය සඳහා හිග ටික. සල්ලි වලට හම්බුන ටිකයි හිග ටිකයි එකතු වුනහම හැදෙන්නේ වාර්ෂික සමාජික මුදල් ආදායම. එතකොට හිස්තැනට එන්නේ වාර්ෂික සමාජික මුදල් ආදායම පිළිතුරු අංක 4.
30 වෙනි ප්‍රශ්නය. ක්‍රීඩා සමිතියකට අදාළ වියදම් අයිතම කිහිපයක් පහත දැක්වේ. A. ක්‍රීඩා පිටිය නඩත්තු කිරීමේ වියදම්. B. ක්‍රීඩාගාරය ඉදිකිරීමේ වියදම්. C වලට තියෙනවා ක්‍රීඩා පුහුණු කිරීමේ දීමන. අපෙන් අහන ප්‍රශ්නය තමා ඉහත වියදම් අතුරින් ක්‍රීඩා සමිතියේ ආදායම් ප්‍රකාශනය ඇතුළත් කළ යුතු වන්නේ. ආදායම් ප්‍රකාශනය ඇතුළත් කරන්නේ මොනවද කියලා අහන්න. අපි ආදායම් ප්‍රකාශනයක ඇතුළත් කරන්නේ ආදායම් සහ වියදම්. පිළිතුරු බලමු. එතකොට මෙතන අහන්නේ ආදායම් ප්‍රකාශනය ඇතුළත් කරණිවන්නේ. අපි බලන්න ඕන ABC වලින් ආදායම් වියදම් මොනවද කියලා. ඒ පිළිතුර තමයි එන්නේ. ක්‍රීඩා පිටි නඩත්තු කිරීමේ වියදම්. ඒක වියදම. ඒ හින්දා ආදායම් ප්‍රකාශනයට ඇතුළත් වෙනවා. B වල ක්‍රීඩාගාරය ඉදිකිරීමේ වියදම්. ක්‍රීඩාගාරය ඉදිකිරීමේ වියදම්. ව්‍යාපාරයේ ක්‍රීඩාගාරය ඉදිකිරීමේ වියදමක් හින්දා අපි ඒක ඇතුළත් කරනවා. ඊළඟට ක්‍රීඩා පුහුණුකරුගේ දීමන. පුහුණුකරුගේ දීමනාවත් වියදමක් හින්දා ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනවා. එතකොට අපිට මෙතන පිළිතුරු විදියට බාර ගන්න වෙන්නේ ABC සියල්ලම. පිළිතුරු අංක 4. 31 සිට 32 සඳහා පිළිතුරු සපයන්න පහත් තොරතුරු භාවිතා කරන්නලු. දීලා තියෙනවා පොත් මුද්‍රණ ආයතනයකට අදාළ පිරිවැය අයිතම කිහිපයක් පහත දැක්වේ. අයිතම තමා කඩදාසි පිරිවැය, කර්තෘවරයාගේ කර්තෘ භාගය, මුරකරු වැටුප, රක්ෂණ වියදම්, යන්ත්‍ර ක්‍රියාකරු වැටුප, විදුලි වියදම්. අහන ප්‍රශ්නය තමා 31 අහනවා ඉහත මුද්‍රණ ආයතනයේ ඍජු වෙනත් පිරිවැයක් වන්නේ මොනවද කියලා. ඍජු වෙනත් පිරිවැයක් කියන්නේ මොනවද කියලා. අපි බලමු උඩ දීලා තියෙන අයිතම වලින් මොනවද මෙවට අයිති වෙන්නේ කියලා. ඍජු වෙනත් වලට කඩදාසි පිරිවැය වෙන්නේ පොත් මුද්‍රණ ආයතනයක ඍජු ද්‍රව්‍ය. කර්තෘවරයාගේ කර්තෘ භාගය අයිති වෙන්නේ පොත් මුද්‍රණ ආයතනයකට නම් ඍජු වෙනත් පිරිවැයක්. මුරකරු වැටුප අයත් වෙන්නේ වක්‍ර ශ්‍රමයකට. රක්ෂණ වියදම් අයත් වෙන්නේ වක්‍ර වෙනත් වලට. යන්ත්‍ර ක්‍රියාකරු වැටුප අයත් වෙනවා ඍජු ශ්‍රම වලට. මොකද පොත් මුද්‍රණ ආයතනයක යන්ත්‍ර ක්‍රියාකරු තමයි ඍජුවම මුද්‍රණය කරන්න දායක වෙන්නේ. ඒ හින්දා ඒක ඍජු ශ්‍රම වලට අයත් වෙනවා. විදුලි වියදම් අයත් වෙනවා වක්‍ර වෙනත්. එතකොට අපෙන් අහන ප්‍රශ්නේ තමයි ඍජු වෙනත් පිරිවැයක් වන්නේ මොනවද කියලා. එතකොට ඍජු වෙනත් පිරිවැයක් වන්නේ එකම එකයි කර්තෘවරයාගේ කර්තෘ භාගය. 31ට පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. 32 වෙනි ප්‍රශ්نين අහනවා මොකද්ද? ඉහත මුද්‍රණ ආයතනයේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ගණනය කිරීමට අදාළ අයිතම පමණක් ඇතුළත් පිළිතුරු. නිෂ්පාදන පොදු කාර්යයට අයිති එක තමයි අපෙන් අහන්නේ. එතකොට අපි බලන්න ඕන නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හැදෙන්නේ කොහොමද කියලා. නිෂ්පාදන පිරිවැය ගිණුම් කරන්නේ ප්‍රධාන පිරිවැය වර්ග දෙකයි. එකක් ප්‍රාථමික පිරිවැය, අනිත් එක තමයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ප්‍රාථමික පිරිවැය හැදෙන්නේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් එකතු වෙලා. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හැදෙන්නේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රම සහ වක්‍ර වෙනත් එකතු වෙලා. අපෙන් අහන්නේ දැන් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ගණනයට අයත් අයිතමනේ. එතකොට අපි බලන්න ඕනේ වක්‍ර පිරිවැය මොනවද කියලා. මුරකරු වැටුප එනවා. රක්ෂණ වියදම් එනවා. විදුලි වියදම් එනවා. එතකොට පිළිතුර වෙන්නේ මුරකරු වැටුප, රක්ෂණ වියදම්, විදුලි වියදම්. අනිත් පිළිතුරු ටික බලන්න ඕනෙත් නෑ. පිළිතුර තමයි පිළිතුරු අංක 1. ඊළඟට තියෙනවා 33 වෙනි ප්‍රශ්නය. 33 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ මොකද්ද? සඳමාලිගේ ව්‍යාපාරයේ 2015 1 දින මාසික කුලිය රුපියල් 5000ක් වූ ගොඩනැගිල්ලක් කුලියට ගන්නා ලද. මාසයකට කුලිය රුපියල් 5000යි. 2015 12.31 2016 12.31 2017 12.31 2018 12.31 2019 12.31 2020 12.31 2021 12.31 2022 12.31 2023 12.31 2024 12.31 2025 12.31 2026 12.31 2027 12.31 2028 12.31 2029 12.31 2030 12.31 2031 2032 12.31 2033 12.31 2034 12.31 2035 12.31 2036 12.31 2037 12.31 2038 12.31 2039 12.31 2040 12.31 2041 12.31 2042 12.31 2043 12.31 2044 12.31 2045 12.31 2046 12.31 2047 12.31 2048 12.31 2049 12.31 2050 12.31 2051 12.31 2052 12.31 2053 12.31 2054 12.31 2055 12.31 2056 12.31 2057 12.31 2058 12.31 2059 12.31 2060 12.31 2061 12.31 2062 12.31 2063 12.31 2064 12.31 2065 12.31 2066 12.31 2067 12.31 2068 12
දිනෙන් අවසන් වර්ෂය තුලදී රුපියල් 50000ක් ගොඩනැගිලි කුලී ලෙස ගෙවා තිබිනි. මෙම ව්‍යාපාරයේ 2015 12 31 දිනට ගෙවූ ගොඩනැගිලි කුලී ගිණුමේ ශේෂය 10000කි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන උපජිත ගොඩනැගිලි කුලිය 10000කි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන උපජිත ගොඩනැගිලි කුලිය 60000කි. ගොඩනැගිලි කුලී ගිණුමේ රුපියල් 5000කි කියලා තියෙනවා. අපි දැන් මේ ගැටලුව විසඳ ගන්නදී බලන්න ඕන ඉස්සරලාම 5000යි මාසෙකට මාස 12ටම වෙනවා 60000. එතකොට ගෙවලා තියෙන්නේ කීයක්ද මුදලින් 50000යි. තව ගෙවන්න ඕනේ 10000ක්. එතකොට උපචිත ගොඩනැගිලි කුලිය වෙනවා 10000. පිළිතුර වෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන උපචිත ගොඩනැගිලි කුලිය 10000කි. පිළිතුරු අංක 2. ඊළඟ ප්‍රශ්නයට යම් ප්‍රශ්න අංක 34. මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ ව්‍යාපාරයක් විසින් මිලදීගත් මෝටර් රථයකට අදාළ තොරතුරු පහත දී ඇතලු. දීලා තියෙනවා ගැනුම් මිල රුපියල් ලක්ෂ 6යි, සුන්බුන්නගේ රුපියල් 50000යි, ප්‍රයෝජනවත් ජීව කාලය අවුරුදු 5යිලු. අපෙන් අහන ප්‍රශ්නය තමයි මෙම ව්‍යාපාරයේ සරල මාර්ග ක්‍රමයට මෝටර් රථය ෂේ කරනු ලබයි නම් මෝටර් රථයේ ෂේ කළ හැකි අගය කොපමණද කියලා. පිළිතුර දීලා තියෙනවා 1,10,000යි, 5,50,000යි, ලක්ෂ 6යි, 6,50,000යි කියලා. දැන් අපෙන් ඉස්සරලාම අහන්නේ මෙතන මෝටර් රථයේ ෂේ නෙමෙයි. ෂේ කළ හැකි අගය. ෂේ කළ හැකි අගය හොයන්නේ කොහොමද? පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කරලා. මෙතන පිරිවැය විදියට ගන්න වෙන්නේ අපිට ලක්ෂ 6, සුන්බුන් අගය 50,000යි. එතකොට ෂේ කළ හැකි අගය වෙන්නේ 5,50,000යි. පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. කවුරු හරි මේක ෂේ කළ හැකි අගය හොයලා ඒක පහෙන් බෙදලා ෂේ හොයලා 1,10,000 කියලා දාලා තිබෙන පිළිතුර වැරදි. අහන්නේ අපෙන් ෂේ නෙමේ ෂේ කළ හැකි අගය කොපමණද කියලා. ඊළඟ ප්‍රශ්නෙට යම් ප්‍රශ්න අංක 35. ඔන්න ඒකේ දීලා තියෙනවා 35 සිට 40 තෙක් ප්‍රශ්නවල පිළිතුරු සපයන්න පහත සඳහන් තොරතුරු උපයෝගී කර ගන්නලු. හරි. අපි බලමු අහලා තියෙන්නේ මොනවද කියලා. සදහන්ගේ ව්‍යාපාරයේ 2015 12.31 දිනට ගිණුම් පොත් වලින් උපුටාගත් ශේෂ කිහිපයක් පහත තියෙනවා. ශේෂ පරීක්ෂම කොට උපුටාගත් ශේෂ ටිකක් දීලා තියෙනවා. අතිරේක තොරතුරු වගේක් දීලා තියෙනවා. අපි බලමු 35 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. මෙම ව්‍යාපාරයේ 2015 12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වන්නේ කීයද කියලා අහනවා අපි. අපි එතකොට විකුණුම් පිරිවැය හොයා ගන්න ඕනේ. විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද? ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගෙනීමේ කුලී හරි පැටවීමේ ගාස්තු හරි තියෙනවනම් ඒ ටික එකතු කරලා ඒකෙන් අවසන් තොගය අඩු කරනවා. අපි දැන් ගානේ විදියට බලමු. ආරම්භක තොගය තියෙනවා 30000යි, ගැනුම් තියෙනවා 1,40,000යි, ගෙනීමේ කුලී තියෙනවා 8,000යි. වෙනත් විකුණුම් පිරිවැයට අයත් අයිතම නෑ. ඒ හින්දා අපි අවසානට අවසන් තොගය අඩු කරනවා 40,000. අපිට විකුණුම් පිරිවැය එනවා 1,38,000. පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 විකුණුම් පිරිවැය රුපියල් 1,38,000කි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. 36 වෙනි ප්‍රශ්නයේදී අපෙන් අහනවා මෙම ව්‍යාපාරයේ 2015 12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දල ලාභය වන්නේ කීයද කියලා. දල ලාභය හොයන්නේ කොහොමද? විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා. මේ ගානේ දීලා තියෙනවා විකුණුම් ලක්ෂ 2යි. විකුණුම් පිරිවැය. දැන් විකුණුම් පිරිවැය අපි කලිනුත් ගණනය කරගත්ත කලින් ගානේ විකුණුම් පිරිවැය අපිට 1,38,000. එතකොට විකුණුම් වලින් විකුණුම් පිරිවැය
අඩු කරපුවාම උත්තරේ එන්නේ දල ලාභය 62000යි. පිළිතුරු අංක 3 62000යි. ඊළඟට අපි යන් 37 වෙනි ප්‍රශ්නයට. 37 වෙනි ප්‍රශ්නය අහන්නේ මෙම ව්‍යාපාරයේ දැකිය හැකි බෙදා හැරීමේ වියදමක් සහ පරිපාලන වියදමක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර. බෙදා හැරීමේ පිරිවැයක් හරි පරිපාලන පිරිවැයක් තියෙන පිළිතුර තමයි අහන්නේ අපි. ප්‍රචාරණ වියදම් ඒක බෙදා හැරීමේ වියදමක්. ඒක හරි. දුන්වට්ටම් කියන්නේ පරිපාලන වියදමක් නෙමෙයි බෙදා හැරීමේ වියදම. එතකොට එක පිළිතුරු විදියට බාර ගන්න බෑ. දෙකේ තියෙනවා ගොඩනැගිලි ෂෙයා. ගොඩනැගිලි ෂෙයා කියන්නේ මෙතන අපිට ගන්න වෙන්නේ පරිපාලන වියදමක් විදියට. එතකොට පරිපාලන වියදමක් නෙමෙයි මුලින් අහන්නේ බෙදා හැරීමේ වියදමක්. එතකොට දෙවෙනි පිළිතුර ගන්නත් බෑ. තුන්වෙනි එකේ අහ තියෙනවා ප්‍රචාරණ වියදම් සහ විදුලි ගාස්තු. ප්‍රචාරණ වියදම් කියන්නේ බෙදා හැරීමේ වියදම. විදුලි ගාස්තු කියන්නේ පරිපාලන වියදම. අන්න ඒක තමයි අපිට පිළිතුරු විදියට ගන්න වෙන්නේ. ප්‍රචාරණ වියදම් සහ විදුලි ගාස්තු පිළිතුරු අංක 3. හතරේ තියෙන්නේ මොකද්ද? විදුලි ගාස්තු සහ දුන්වට්ටම්. විදුලි ගාස්තු කියන්නේ පරිපාලන වියදම. දුන්වට්ටම් කියන්නේ බෙදා හැරීමේ වියදම. එතන අපෙන් අහන්නේ දැන් පිළිවෙලට තියෙන උත්තරේනේ. පිළිවෙලට තියෙන පිළිතුර තමයි පිළිතුරු අංක 3 ප්‍රචාරණ වියදම් සහ විදුලි ගාස්තු. ඊළඟට යන් අපි 38 වෙනි ප්‍රශ්නයට. මෙම ව්‍යාපාරයේ 2015 12/31 දිනට ගොඩනැගිලි වල ශුද්ධාගය කොපමණද කියලා අහනවා. ගොඩනැගිලි වල ශුද්ධාගය. ගොඩනැගිලි වල ශුද්ධාගය හොයන්නේ කොහොමද? හොයන්නේ පිරිවැයෙන් අඩු කරගන්න ඕන අපි සමුච්චිත ෂෙයා. පිරිවැය නම් කෙලින්ම දීලා තියෙනවා තොරතුරු වල පිරිවැය ලක්ෂ 4යි කියලා. දැන් සමුච්චිතය හොයාගන්නේ කොහොමද? සමුච්චිතය හැදෙන්නේ කොටස් දෙකක් එකතු වෙලා. මේ දක්වා වෙන් කරපු ෂෙයයි වර්ෂයේ ෂෙය ටිකයි එකතු කරලා. මේ දක්වා වෙන් කරලා තියෙන ෂෙය ටිකක් දීලා තියෙනවා ලක්ෂ යයි කියලා. අපි දැන් හොයාගන්න ඕන වර්ෂයේ ෂෙය. වර්ෂයේ ෂෙය හොයන්නේ කොහොමද? අපිට දීලා තියෙනවා පිරිවැය ලක්ෂ 4යිලු අතරේක තොරතුරු තියෙනවා ගොඩනැගිලි ෂෙය කරනවලු 100%. එතකොට වර්ෂයේ ෂෙය හොයන්නේ කොහොමද? ලක්ෂ 4ට 100%ක් බලනවා. වර්ෂයේ ෂෙය වෙනවා 20000ක්. දැන් අපිට ගිහැකි සමුච්චේචය හොයාගන්න. සමුච්චේචය හොයාගන්න එතකොට මේ දක්වා ෂෙය කරලා තියෙනවා ලක්ෂයක්. වර්ෂයේ ෂෙය වෙනවා 20000ක්. සමුච්චේචය ඔක්කොම වෙනවා 1,20,000ක්. දැන් ශුද්ධාගය හොයන්න ලේසි. පිරිවැයක් දන්නවා අපි සමුච්චේචයත් දන්නවා. පිරිවැය කීයද? ලක්ෂ 4යි. සමුච්චේචය 1,20,000ක් වෙනවා. එතකොට ගොඩනැගිලි වල ශුද්ධාගය වෙන්නේ 2,80,000ක්. එතකොට ගොඩනැගිලි වල ශුද්ධාගය කොපමණද කියලා අහපු 38 වෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1 2,80,000ක්. ඊළඟට යන්න තියෙන්නේ අපිට 39 වෙනි ප්‍රශ්නය. 2015 12/31 දිනට මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම් වල වටිනාකම කොපමණද කියලා අහනවා. ජංගම වගකීම් වල වටිනාකම. අපි බලමු ජංගම වගකීම් වල වටිනාකම හොයලා. තොරතුරු වලට අනුව ජංගම වගකීම් වලට අයත් වෙනවා බැංකු අයිරාව. බැංකු අයිරාව වෙනවා 18000ක්. ඊළඟට තියෙන ජංගම වගකීම තමයි ණය හිමියෝ 30000ක් තියෙනවා. තවත් තියෙනවද බලමු. විදුලි ගාස්තු වෙන්නේ නැහැ, ප්‍රචාරණ වියදම්, මුදල් ශේෂ දුම්වට්ටම් මුත් වෙන්නේ නැහැ. එතකොට ජංගම වගකීම් වලට එන්නේ බැංකු අයිරාව 18000යි, ණය හිමියෝ 30000යි. ඔක්කොම ජංගම වගකීම් වෙනවා 48000ක්. පිළිතුර වෙන්නේ 39 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංක 4. අවසාන ප්‍රශ්නය ප්‍රශ්න අංක 40 අහන්නේ මොකක්ද අපෙන්? 2015 12/31 දිනට මෙම ව්‍යාපාරයේ මුළු වත්කම් වල වටිනාකම. මුළු වත්කම් වල වටිනාකම තමයි අහන්නේ. බලමු අපි තොරතුරු වල වත්කම් ටික හොයාගන්නේ කොහොමද කියලා. වත්කම් වලට ගන්න වෙනවා ගොඩනැගිලි. ගොඩනැගිලි ගනිද්දී අපි මතක තියාගන්න ඕනේ අපෙන් අහන්නේ 12/31 දිනටනේ. එතකොට ගන්න ඕන ගොඩනැගිලි වල ශුද්ධාගය. ශුද්ධාගය අපි කලින් ප්‍රශ්නේදී හොයාගත්තා.
චුද්දාගේ ආවා කියද්ද අපිට 2,80,000ක් ගොඩනැගිලි වල. ඊළඟට එන මුළු වත්කම් වලට එනවා මොනවද? ජංගම වත්කමක් වෙන ණය ගැතියොත් එනවා 25,000යි. ඊළඟට එනවා මුදල්. මුදල් 12,000යි. අන්න දැන් හැමෝටම අමතක වෙනවා අතන අතිරේක තොරතුරු වල තියෙන අවසන් තොගය. තොගය කියන්නේත් අපිට වත්කමක්. ඒ හින්දා මුළු වත්කම් වලට අවසන් තොගයක් එනවා. ඒ 40,000ත් එකතු වුනහම මුළු වත්කම් වෙනවා 3,57,000. එතකොට 40 වෙනි ප්‍රශ්නයේ විදිහට අපිට බාර ගන්න වෙන්නේ පිළිතුරු අංක 4 නෙමේ පිළිතුරු අංක 3 3,57,000කි. තුන්ලක්ෂ 57,000 තමා 40 වෙනි ප්‍රශ්නයට පිළිතුර විදිහට අපිට බාර ගන්න වෙන්නේ. හරි. අපි 2016 ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන් පළවෙනි කොටස සාකච්ඡා කරලා ඉවරයි. අපි ඊළඟ වීඩියෝ වලින් 2017 ඉඳන් ඉදිරියට පසුගිය විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරමු.